තියෙන්නේ මේක ඇතුලේ. අයියෝ මේ මෙච්චර පොඩිද? බෑග් එක ඇවිල්ලා නෑ වගේ. ඩියුටි එකක් කියලා නෙවෙයි ඒක ලොකුයි කියලා මම හිතන්නේ. අර තියෙන්නේ Hi lamai, welcome back to my YouTube channel. මම අද ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ පොඩි review වීඩියෝ එකක් කියලා කියමු අපි. මොකද මේ දවස්වල සාමාන්‍යයෙන් හැමෝම වගේ online orders දාලා ගෙන්නලා හොඳ නැහැ කියනවා, හොඳයි කියනවා, එක එක reviews එනවා. Timu app එක. Timu app එකෙන් තමයි මම order එක දැම්මේ. ඒක ගැන ඔයගලන්ටත් කියන්න මට හිතුණා. මේ මගේ first order එක කියන්න ඕනේ. අද තමයි මට මගේ order එක ආවේ. එතකොට මම office ඉඳියේ. office එකේ ඉන්නකොට තමයි මට order එක ආවා කිව්වා. මම ඒක කැඩුවේ නැහැ. අම්මට ගිහුවා තියන්න කියලා. දැන් අපි ඒක බලමු. මේක කියන්න ඕනේ මම මේක පොඩි order එකක්. මේ තියෙන්නේ මම ගත්තා ලිප්ස්ටික්. මේ office යනවා office යනකොට එක එක කලර්ස් වලින් ගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් ලිප්ස්ටික් යූස් කරන්නේ නැහැ. මේ අර එක එක බ්‍රෑන්ඩඩ් වලින් යූස් කරන්නේ නැහැ. අතට අගන එක ගාන යනවා. හැබැයි ඒවා ලිප්ස් වලට හොඳ නැහැ කියලා කියනවා. මම මේක පැක් එකක් තියෙන නිසා මම මේක අරන් බැලුවා. මේකේ මේ මට පේනවා ලස්සනට තියෙනවා. මේකේ මේ ෆොටෝස් වලත් දාලා තිබ්බා මේ විදිහම ලිප්ස්ටික් තමයි තිබ්බේ. වව් ඒක ලස්සනයි. පේන විදිහට නම් ලස්සනයි. ගෑවම කොහොම තියෙයිද දන්නේ. pencils වගේ තමයි තියෙන්නේ. gloss එකකුත් තියෙනවා ළමයි මේ එකේ. මේක matte colors තමයි තියෙන්නේ මේ තියෙන්නේ. මේකේ මේ liquid එක තියෙන්නේ. ඔය පේන්නේ නැතුව තියෙන්නේ. මම ඒක ගාලා ඔයගලන්ට වෙනම දාන්නම්. මම හිතනවා මේක හොඳයි කියලා. අපි අම්මත් සතුටු වෙයි. මොකද එයාත් මේ කැමති ලිප්ස්ටික් වලට. ඊට පස්සේ තියෙනවා මේක තමයි මම අපේ ඉදිරියෙන් බැලුම් වල ඊළඟ වැඩේ. ඒ කියන්නේ බෑක් කවර්ස්. මගේ ෆෝන් එකට මම ෆෝන් එක මාරු කරගෙන ඉන්නේ. හැබැයි ඒක මම මේක ගත්තා. දැන් මාරු කරන්නේ නැහැ කියලා හිතලා ලස්සනට පැක් කරලා තියෙනවා මෙන්න දාලා. මේක තමයි බෑක් කවර් එකට මම ගෙන්න ගත්තේ. මේක මම හිතනවා ඇති වෙයි කියලා. මේ තියෙන බෑක් කවර් එක. ඇතිද මන් දන්නේ නැහැ. මදීද මන්ද. මේක තියෙන්න නම් ෆෝන් එකේ වර්ගයේ බලමු මම මේක ෆිට වුණොත් ඔයාලට පෙන්නන්න. හරිද? බෑක් කවර්ස් මේ දෙකක් දෙන්න. මේ දින අනිත් එක මේක කියන්න ඕනේ මේ බෑක් කවර් එකේ මගේ යාළුවා මේ අරන් තිබ්බේ. අපි දැන් කතා වෙලා නෙවෙයි ගත්තේ. හැබැයි ඒත් ඒක ඕඩර් කරලා තිබ්බා මේ රිමෝට් එකේ. ඕඩර් කරලා එයාටත් මේ බෑක් කවර් එක ඇවිල්ලා තිබ්බා. මම ඒ කියන්නේ මම ඔයගොල්ලෝ මගේ vlog එකක් බලලා තියෙනවා නම් කලින් දාලා තියෙන vlog එකක් මේ අපි layout ගියප එකක්. ඒකේ නිහාරක් කියලා ඉන්නවා යාළුවෙක්. යාළුවේ ෆෝන් එකේ මේක තමයි තිබ්බේ. මේක ඒක මම දැක්කේ මේ බෑක් කවර් එක. මමත් මේක මේ ඕඩර් කරා. දැන් මේ බෑක් කවර් එක ලස්සනයි. මම යාගෙන් ඒක ඉල්ලගෙන බැලුවා මොකද මමත් මේක ඕඩර් කරගෙන ඉන්නේ අනිත් එක. අනිත් එක මේ අයිලයිනර් එකක්. මේක මේ මම දැම්මේ ඇත්තටම මට ටෙස්ටිං වලට අයිලයිනර්ස් මේ ගන්න කිව්වා. මේවා හින ලාභයි. මේ බෑක් කවර් එක මම හිතන්නේ 300 ගාණක් වගේ මේ දෙකම 300 ගාණක් වගේ ආවේ. මම ඔයාලට මේ අර ප්‍රයිසස් දාන්නම් කීයද 300 ගාණක් කියලා. මේක අයිලයිනර් එකක්. ඒක සීල් තියෙන අයිලයිනර් එක. පේනව නේද? අයිලයිනර් එක සීල් තියෙන එකෙන් සීල් කරලා තියෙන්නේ. වෙනවා ඒක ලික්විඩ් එක ගන්නකොට ගල් වෙනවා. අනිත් එක හැම අයිලයිනර් එකම මට අඳින්න බෑ. මේක අඳින්නනකොට කැතට ඇඳෙන්නේ. හින්දා මේකේ මේ අර පෙන්සිල් එක වගේ තියෙන අයිලයිනර් එකක් තමයි මම ගත්තේ. මේක කඩන්න ගියාම ඒක විදිහට තමයි ගත්තේ. මම ඒක කැඩුවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒකත් මම හිතනවා ලස්සනට ඇඳෙනවා ඒක. මේක මෙහෙම අදින්න අඩතර පේන්නේ. මම හිතනවා ඒක හොඳට තියෙයි කියලා. ඒක නිකන් මේ පින්සල් එකක් වගේ තියෙන. අපි බලමු මේක දවස් කීයක් මට පාවිච්චි කරන්න පුළුවන් වේද නැහැ. අනිත් එක තව මම හිතන්නේ එකක් නැත්නම් දෙකක් වගේ තමයි තියෙන්නේ. මේ මොකද්ද කියලා මට මතක නෑ ඇත්තටම. මේක මේ අයිලයින් එකක්. ඒක මීට වඩා ලස්සනට තිබ්බ එක. මම හිතන්නේ තියෙන්නේ මෙච්චර මෙහෙම චූටි එකක් කියලා නෙවෙයි. ඒක ලොකුයි කියලා මම හිතන්නේ. but it's okay. liquid eyeliner කියලා තමයි තියෙන්නේ. මේක අයිලයින් එකක්. ඒක අර මේ මෙම ගෑවට පස්සේ ඒක මේ ෂයින් වෙනවා. මම මේ කියන එක දන්නේ නැති කියලා. ඒකේ ෂයින් වෙනවා කියන්නේ ඩස්ට් එක තමයි තියෙන්නේ. තව එක අයියෝ මේ මෙච්චර පොඩිද. next අන්තිම එක තමයි. pencils වගේ තමයි. මේක ගන්න ඒ සෙට් එක
මේක මම අතන හිතන් හිටියේ මෙන්න මේක දැන් ලං කරාට පස්සේ ලොකුවට පේනවනේ ඒ සයිස් එකට මේ ඒ කියලා තමයි හිතන් හිටියේ එච්චර ලොකු වෙයි කියලා මම ආසාවෙන් දැන් මේකට හැබැයි රුපියල් 300 ගණන් 400 ගණන් දුන්නේ මේක මම හිතන් හිටියේ එච්චර ලොකු වෙයි කියලා හැබැයි ඒක මේ කියුට් චූටි මේ මගේ අතේ වල තරම් විතර සයිස් වෙන සයිස් එකක් තමයි තියෙන්නේ මේක කෙඳි ගැලවෙනවා මම චුට්ටක් ගැලවෙන ටිකුත් තියෙන but it's okay නිකන් අපිට මේ ටික නම් okay it's cute මගේ පවුච් එකට මේකප් පවුච් එකට දාගන්න පුළුවන් මේ ඒකට මේ පොඩි තියෙනවා එහෙම දාන එකකුත් එක්ක ඒකට දාලා ගන්න පුළුවන්. ඕක තමයි මගේ ෆස්ට් ඕඩර් එක. මේ විදිහට තමයි මේ ටික තිබ්බේ. මම ඇත්තටම මේක තමයි මට අවුල. අනිත් ඒවා නම් මම කැමතියි. ටික ඔක්කොම ලස්සනයි. හලෝ. මගේ දෙවෙනි ටෙමු ඕඩර් එක ඇවිල්ලා තරම් ටිකක් කල් ගියා. මොකද මම මේක දැම්මේ අප්‍රේල් මාසයේ මුලම වගේ. එතකොට මට එන්න පරක් වුණා. ඒ අවුරුදු වල මේ කැසලා තිබ්බ නේ මම හිතන්නේ. මට අද තමයි හම්බුනේ. දවස් 10ක් විතර වගේ ගියා මේක එන්න. මේ තියෙන්නේ ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ මේ හැබැයි මට සැකයි මම දාපු ඔක්කොම ටික මේකේ තියනවාද කියලා මම පොඩක් ලොකු බෑග් එකක් දැම්මා. හැබැයි මට බෑග් එක ඇවිල්ලා නෑ වගේ. අපි බලමු. මේක මොකක්ද? මේ පළවෙනියට මට අහුනේ රිජෝම් එකක්. මේක මං හිතන්නේ මේ මං ගත්තා ෆෝන් එකට මේ ටෙම්පර්ඩ් ග්ලාසස්. අර තියෙන්නේ ඒක අර මේ සීක්‍රට් ග්ලාසස් මොකක්ද මන්ද කිව්ව. හොඳට පැක් කරලා තියෙනවා මේ කැඩෙන්නේ නැති වෙන විදිහට. මේ තියෙන්නේ මේක ඇතුලේ මේකේ තියෙනවා 1 2 සෙට්ස් තියෙනවා 1 2 3 4 5 සෙට්ස් 5ක් තියෙනවා. මම මේකේ ගොඩ ඒ කියන්නේ ඒකේ මේ සෙට් එකේ තිබ්බ 6ක් විතර අර විදිහට 6ක් හරි 5ක් හරි තිබ්බා. මොකද මේ මගේ ෆෝන් එකට ටෙම්පර්ඩ් දැම්මට ෆෝන් එක මේ වැටෙන 6ක් දැම්මා. ඒ 6ම තියෙනවා. මම මේක ඉස්සර මේවා කරන්නේ නැහැ. මේක බිඳෙන සුළුයි. හැබැයි ඒක මේ මාර විදිහට පැක් කරලා ලෙවල තියෙනවා. කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන විදිහට. ඊළඟ එක මේක ඇත්තටම මේ මස්කාරා එකක්. මගේ මස්කාරා එක ඉවර වෙලා තියෙන්නේ. තිබ්බ හින්දා මේ තියෙන මස්කාරා එක මේක සෝකේ මත්තන ළමයි මම ඒවා ඔයාලට ගාලා කියන්නම්. මේක මොකක්ද? මම මේ කන්සීලර් එකකුත් දාලා මට මතකත් නෑ හැබැයි කන්සීලර් එකක් දාලා තියෙනවා. චූටි ඇත්තෙම නෑ වගේ පෝඩ්ඩයි තියෙන්නේ. ගෑවෙනවා. කන්සීලර් එකක් දාලා මට මතක නෑ මම කන්සීලර් එකක් දැම්මා කියලා හැබැයි. මේක මේ තියෙන්නේ මේකත් මම ආසාවෙන් බලන් හිටපු එකක්. මේක මේ ග්ලිටර් මස්කාරා එකක්. මම කලින් වීඩියෝ එකේ ඔයගලන්ට දාලා තියෙනවා ග්ලිටර් අයිලයිනර් එකක්. හරිද? මම ඒකේ චූටි මෙච්චරක් විතර සයිස් එකක්. ඒක මම කියන්නේ ඔන්ලයින් ඕඩර් මේක ඕඩර් කරාට එකෙන් ඕඩර් කරාට මම හිතුවේ ඒක හරියන්නේ නැති වෙයි කියලා. හැබැයි මම පාටි එකකට ඒක මේ ගානේ වව් මේක නම් ලස්සනයි. ලස්සනට තියෙනවා. ගෑවම කොහොම වෙයිද දන්නේ නැහැ. ඒක මම යූස් කරා. ඒක පාටි එකකට අරන් මේ පාටි එකකට මම ඒක යූස් කරා. ඒක මාර ලස්සනට නීට්ලි තිබ්බා. ඒ ලයින් එකෙන් අඳින්නත් ලේසි. ඒක ගොඩක් ලස්සනට තිබ්බා. මේක මස්කාරා එක. ඒක හින්දා තමයි මම මේ මස්කාරා එකත් මේ ඕඩර් කරේ. කොහොමද දන්නේ නැහැ. ගාලා බලන්න වෙනවා. මම ගාලා බලලා ඔයගලන්ට කියන්න ෆීඩ්බැක් එක. මම ඔයාලට කිව්වා නේද මම මේ බෑග් එකක් දැම්මා කියලා. ඒ බෑග් එක මම ඇත්තටම එක්ස්පෙක්ට් කරේ ලොකු බෑග් එකක් වගේ බෑග් එකක් කියලා. මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ මෙහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු. මේක ලොකු ඇති. හැබැයි මේ අර ඒකේ මැටීරියල් එක ඉස්සර ක්වලිටි නෑ වගේ. මම ට්‍රික් කරනවා මගේ යාළුවෙක් එක්ක ඔයගොල්ලෝ මගේ vlogs බලලා ඇති ට්‍රික් කරනවා අරගෙන. ඒ ට්‍රික් කරනකොට මට ඇත්තටම බෑග් එකක් නැහැ මේ ගෙනියන්න චූටි බෑග්ස් තියෙනවා මම ගාව. මේ ඒ හින්දා තමයි මම මේක දැම්මේ. හැබැයි මම මේක මේ විදිහට නෙමෙයි එක්ස්පෙක්ට් කරේ. ඒක තිබ්බේ මේ ගොඩක්
ලොකු බෑග් එකක් තියෙන්නේ. මේක ලොකුයි. ඉතින් මේකේ මේ අර මේ මැටීරියල් එක පොඩ්ඩක් කවුරු නිකන් අර මේ ඒක දැකලා තියෙනවා නේද රේන් කෝට්ස් තියෙන්නේ. රේන් කෝට්ස් මැටීරියල් එකේ තියෙන මේ වලින් ගැලවෙන සුළුයි. මම හිතුවේ මේ විතර හොඳ එකක් වෙයි කියලා. මේක මෙහෙම දාගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ දාගන්න බෑ. ඒක හැබැයි උදේ කියලා 600ක් විතර මම මැටීරියල් ඒක අපරාධ ලොකුයි. මේක ලොකුයි. ඒ වගේම මේ ඉස්සරහට පොකට් එකක් තියෙනවා. පොකට් එකක් තියෙනවා. ඒ වගේ මේ ගැලවෙනවා වගේ නිකන් එක ගොඩක් අර මොකද නැවි පොඩ්ඩක් පොඩි කරලා දාන්න පුළුවන්. මේක මම ඒක කිව්වේ මේ මට ඒක ෂුවර් නෑ කියලා මම හිතුවා මේ බෑග් එක ලොකු බෑග් එකක් මට ලොකු පැකේජ් එකක් තියෙනවා. මේකත් මස්කාරා එකක්. මගේ මස්කාරා සැටම කිව්වොත් එහෙම මේ ගොඩක් යූස් කරන මම ඔෆිස් යනකොට එහෙම මස්කාරා යූස් කරන හින්දා මම මස්කාරා දෙකක් දැම්මා. දෙජාතියකින් තමයි දැම්මේ. මේකෙන් නැත්තම අනේ මන් දෙයක නම් ඉවරද මන්ද ඒක නම් ඇත්තටම මස්කාරා නැහැ ළමයි එකේ මුකුත් නැහැ තියෙනවා ගෑවෙන්නේ නැද්ද මන්ද තියෙනවා පොඩ්ඩක් විතරනේ ඕකේ වගේ මලමට යොස් කරලා ඒක දැන මට පේන විදිහට නම් මේ මස්කාරා නෑ වගේ ලොකුවට නෑ මම දැම්මා රින් එකක් මගේ සාමාන්‍යයෙන් මම මේ මගේ පෙන්ඩන්ට් එකකුත් තියෙනවා මගේ ළම ගහපු පෙන්ඩන්ට් එකක් ඒ වගේ මම මගේ 9 අකුර ඒ කියන්නේ SLD කියන එකේ E අකුර තියෙන පෙන් රින් එකක් දැම්මා ඒ රින් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් රින් එකක් මේ තියෙන එක E අකුර තියෙන එක මේක ફોකස් වෙන්නේ නැද්ද මම මම තියෙන්නේ 9 අකුර තියෙන එක ඊළඟට මම දැම්මා කප් ඒ කියන්නේ ඔයගලන්ට අර මේ ටියුබ්ස් ඔයගොල්ලෝ යූස් කරනවානේ අනේ ඒවා වෙනුවට යූස් කරන්න පුළුවන් මේ කප් වගේ ඒකත් ඇවිල්ලා තියෙනවා ඒක ඕකේ ඔන්න ඔය විදිහට තමයි මගේ ඕඩර් එක මේ විදිහට ඉවරුනේ ඕඩර් කරපු හැම ඕඩර් එකක අයිටම් එකක්ම ඕකේ මට හැබැයි අර මේක තමයි මම එක්ස්පෙක්ට් කරේ නැත්තේ මේ ලයිට් එක 1.5 මේක විතරයි මට මේ ඩකර් මම හිතුවා වගේ නෙවෙයි ආවිලා තිබ්බේ ඒගොල්ලෝ දාලා තිබ්බ ෆොටෝ එකේ විදිහට නෙවෙයි ආවිලා තිබ්බේ ඒක ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම අර මාර සැටිස්ෆයි ආයිමත් මේ වගේ vlog එකකින් ඕගොල්ලෝ හම්බ වෙන්න බලාපොරොත්තු වෙමු මම අද vlog එක ඉවර කරනවා ඕගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඕගලන්ට subscribe කරන්න පුළුවන් පහලින් subscribe කරගෙන යන්න මේ වගේ videos වගේ එක vlogs ඕගලන්ට බලා ගන්න පුළුවන් okay bye තමයි මගේ first order එකේ second order එකේ තිබ්බ items ටික